ඒක හරියටම මීට අවුරුදු 5කට කලින් වෙච්ච සිද්ධියක්. අදටත් වැස්ස දවසක මහරෑක තනියම බයික් එකක යනකොට මගේ හීන් දාඩිය දානවා. හදවත නතර වෙන්න වගේ ගැහෙනවා. ඒ අත්දැකීම මගේ ජීවිතේ මම ලබපු බිහිසුණුම වගේම අදහාගත නොහැකිම සිදුවීම කිව්වොත් මම නිවැරදි. එතකොට මම වැඩ කළේ රත්නපුර පැත්තේ පෞද්ගලික ආයතනයක. මගේ ගම තියෙන්නේ ඇහැලිය ගොඩට ටිකක් ඇතුළට වෙන්න. එදා මට වැඩ ඉවර වෙද්දි රෑ 10ත් පහුවෙලා. සාමාන්‍යයෙන් මම රෑ වෙද්දි ගෙදර යන්නේ නැහැ. යාළුවෙක්ගේ බෝඩිමක නවතිනවා. ඒත් එදා අම්මට ටිකක් අසනීපයි කියලා පණිවිඩයක් ආපු නිසාම කොහොම හරි රෑම ගෙදර යන්න ඕන කියලා මම තීරණය කළා. අහස පුරාම කළු කරලා තිබුණේ. ඕනෑම වෙලාවක ලොකු වැස්සක් ඇදහැලෙන්න පුළුවන් මට්ටමකයි පරිසරය තිබුණේ. මගේ පරණ ඩිස්කවරි බයික් එක පනගන්වගෙන මම ගමන පටන් ගත්තා. රත්නපුර නගරිය පසු කරලා ඇහැලියගොඩ පැත්තට එනකොට පාර සෑහෙන්න පාළුයි. මහ පාරේ වාහනයක් දකින්න ලැබෙන්නේත් කලාතුරකින්. පාර දෙපැත්තේ තියෙන රබර් වතු නිසා කළුවර තවත් වැඩියෙන් දැනෙනවා. පැයක විතර ගමනකින් පස්සේ මම ඇහැලියගොඩ හන්දියට ආවා. එතනින් මට හැරෙන්න තියෙන්නේ ගම්බද පාරකට. ඒ පාරේ කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ මගේ ගෙදරට. ඒ පාර හරිම පටුයි, වංගු වැඩි. පාරේ දෙපැත්තේ තියෙන්නේ ලොකු කුඹුරු යායවල් සහ කැලෑ රොදවල්. සමහර තැන්වල විදුලි ලාම්පු පවා නැහැ. වැස්ස පොදක් වැටෙන්න පටන් ගත්තේ මම මේ පටු පාරට ඇතුළු වෙලා ටික දුරක් යද්දී. සීතල හුළඟ ඇඟට වදිනකොට මම මගේ ජැකට් එක තද කරලා ඇඳගත්තා. බයික් එකේ හෙඩ්ලයිට් එළිය පාරේ තියෙන මීදු මාස්සෙන් විහිදිලා ගියේ හරිම අපූර්ව විදිහට. එකපාරටම මම දැක්කා පාර අයිනේ කවුරු හරි ඉන්නවා. මම බයික් එකේ වේගය ටිකක් අඩු කළා. ඒ හිටියේ වයසක මිනිස්සෙක්. එයා ඇඳගෙන හිටියේ සුදු පාටට හුරු කමිසයකුයි සරමකුයි. එයාගේ අතේ කුඩයක් තිබුණේ නැහැ. වැස්සට තෙමි තෙමි එයා පාර අයිනේ ඉඳගෙන හිටියා. මම බයික් එක එයා ගාව නතර කළා. "ඇයි මාමේ මේ මහරෑ වැස්සේ? කොහේ යන්නද?" මම ඇහුවා. ඒ මිනිස්සයා හිමින් ඔළුව ඉස්සුවා. එයාගේ මූණේ තිබුණේ හරිම අසරණ පාටක්. ඇස් දෙක ටිකක් ලොකුයි වගේ මට දැනුණා. එයා කතා කළේ හරිම ගොරෝසු ඒත් හීන් හඬකින්. "පුතේ, මට අර ඉස්සරහා හන්දියට වෙනකන් යන්න පුරුවන්ද? මම මේ වැස්සට අහු වුණා." මට ලොකු අනුකම්පාවක් හිතුණා. මේ වගේ මහරෑක මේ වගේ පාළු පාරක මෙහෙම මිනිස්සෙක් දාලා යන එක හරි නැහැ කියලා මම හිතුවා. "නගින්න මාමේ, මම ගිහින් දාන්නම්." ඒ මිනිස්සයා බයික් එකේ පිටිපස්සේ අසුනට නැග්ගා. එයා නගිද්දි මට එකපාරටම දැනුනේ පුදුම සීතලක්. ඒක සාමාන්‍ය වැස්සක සීතලක් නෙවෙයි. හරියට අයිස් කැටයක් ඇඟේ කෑවුණා වගේ හැඟීමක්. බයික් එකේ බරත් වෙනදට වඩා ටිකක් වැඩි වුණා වගේ මට දැනුණා. මම ආයෙත් බයික් එක පනගන්වගෙන ඉදිරියට ගියා. අපි දෙන්න අතර ලොකු කතාවක් තිබුණේ නැහැ. මම එකපාරක් ඇහුවා "මාමේ කොහෙද මේ රෑ ගියේ" කියලා. එයා කිව්වේ වැඩකට ගිහින් එන ගමන් කියලා විතරයි. එයාගේ හඬේ තිබුණේ අමුතුම গুপ্ত බවක්. මට නිකමට වගේ බයික් එකේ සයිඩ් මිරර් එකෙන් බලන්න හිතුණා. ඒත් මිරර් එකෙන් මට පෙනුනේ කළුවර විතරයි. වැස්ස නිසා මිරර් එක බොඳ වෙලා තිබුණේ. අපි ගියේ හරිම පාළු ප්‍රදේශයක් මැදින්. දෙපැත්තේ තියෙන ගස් හුළඟට හෙලවෙනකොට හරියට හොල්මන් වගේ පෙනුනේ. මගේ හිතේ පොඩි බයක් ඇති වෙන්න පටන් ගත්තා. මම බයික් එකේ වේගය වැඩි කළා. ඒ මිනිස්සයා මගේ උරහිෂට අතක් තියාගෙන හිටියේ. ඒ අත පුදුම විදිහට බරයි. හරියට යකඩ ගුලියක් මගේ උරහිෂ උඩ තියලා වගේ හැඟීමක්. "තව ටික දුරයි නේද පුතේ?" ඒ මිනිස්සයා මගේ කන ගාවට වෙලා මිමිනුවා. එයාගේ හුස්ම මගේ බෙල්ලට දෙනුනේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කතා කරනකොට දැනෙන ඒ උණුසුම් හුස්ම එතන තිබුණේ නැහැ. ඒ වෙනුවට මට දැනුනේ නරක්කුණු මල් වගේ අමුතුම පිලී ගඳක්. මගේ ඇඟ හිරිවැටිගෙන ආවා. මම මටම කියාගත්තා "බය වෙන්න එපා, මේ මිනිස්සෙක්නේ" කියලා. ඒත් මගේ යටිහිත මට අනතුරු අඟවනවා. ඉස්සරහින් පෙනෙන්න තිබුණේ පාර අයිනේ තිබුණ පරණ වත්තක්. ඒ වත්තේ ඇතුලේ තිබුණේ අවුරුදු ගානකින් කවුරුත් පදිංචි නැති අබලන් වුණු ලොකු වලව්වක් වගේ ගයක්. ඒ ගෙදර තාප්පේ දිගේ ලොකු නුග ගහක් හැදිලා තිබුණා. ඒ හරිය හරිම කළුවරයි. අපි ඒ ගේ පහු කරන්න හදන්නකොටම එකපාරටම බයික් එකේ වේගය ඉබේම වගේ වැඩි වුණා. මම බ්‍රේක් කරන්න හැදුවත් බ්‍රේක් හරියට අල්ලන්නේ නැහැ වගේ දැනුණා. ඒත් එක්කම මට දැනුණා බයික් එක එකපාරටම සැහැල්ලු වුණා කියලා. හරියට පිටිපස්සේ හිටපු බර කෙනෙක් එකපාරටම බිමට පැන්න වගේ හැඟීමක්. මම බය වෙලා බයික් එක නතර කළා. වැස්ස දැන් තදින්ම වහිනවා. මම පස්ස සැරිලා බැලුවා. පාරේ කවුරුත් නැහැ. මම බයික් එකෙන් බැලලා වටපිට බැලුවා. ඒ පාරේ දෙපැත්තේ හැංගෙන්න තැනක් නැහැ. පාරේ එක පැත්තක තිබුණේ අර පරණ වලව්වේ තාප්පේ. අනෙක් පැත්තේ තිබුණේ ලොකු වෙල් යායක්. ඒ මිනිස්සයාට එකපාරටම අතුරුදහන් වෙන්න විදිහක් නැහැ. "මාමේ, මාමේ" මම කෑ ගැහුවා. කිසිම සද්දයක් නැහැ.
වැස්සේ සද්දෙයි ඈතින් ඇහෙන බකමූණෙක්ගේ හඬයි විතරයි. මගේ මුළු ඇඟම වෙවුලන්න පටන් ගත්තා. මම බයික් එක ළඟට ගිහින් ටෝර්ච් එක ගත්තා. පාරේ බලද්දි මම දැක්කේ මම හිටපු තැන ඉඳන් අර වලව්වේ ගේට්ටුව පැත්තට යන තෙත අඩි සලකුණු වගේක්. ඒත් ඒ අඩි සලකුණු තිබුණේ එක පැත්තකට විතරයි. ඒ කියන්නේ ඒ මිනිස්සයා බයික් එකකින් බැහැලා ගේට්ටුව පැත්තට ගිහින්. ඒත් තප්පර ගණනකින් එච්චර දුරක් යන්න කාටවත් බෑ. මම ඉක්මනට බයික් එකට නැගලා පණ ගන්වන්න හැදුවා. ඒත් බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මම දාඩිය දාගෙන බයෙන් ගෙහි බයික් එකට කික් කළා. ඒ වෙලාවේ මට දැනුණා කවුරු හරි මගේ පස්සෙන් ඉන්නවා වගේ. මම හිමින් ඔළුව උස්සලා බයික් එකේ මිරර් එක බැලුවා. මිරර් එකේ බොද වුණු වීදුරු අතරින් මම දැක්කා අර මිනිස්සයා වලව්වේ ගේට්ටුව ගාව හිටගෙන ඉන්නවා. එයා මගේ දිහා බලාගෙන hina වෙනවා. ඒ hinaව හරිම බය හිතන එකක්. එයාගේ ඇස් දෙකෙන් රතු පාට එලියක් විහිදෙනවා වගේ මට පෙනුණා. මම මුළු හයිය දාලා බයික් එකට කික් කළා. වාසනාවකට බයික් එක පන ගත්තා. මම පස්ස බලන්නේ නැතුව ගියා. ගෙදරට එනකන්ම මම හිටියේ සිහියෙන් නෙවෙයි. ගෙදර ගිහින් බයික් එක දාලා මම දුවලා ගිහින් දොරට ගැහුවා. තාත්තා දොර ඇරපු ගමන් මම ඇතුළට වැටුණා. මගේ මූණේ තිබුණු බය දැකලා අම්මයි තාත්තයි කලබල වුණා. මම වෙච්ච දේ කිව්වම තාත්තගේ මූණ වෙනස් වුණා. පුතේ, උඹ අර කළු වලව්ව ගාවදී දේ මිනිස්යාව දෙක්කේ? තාත්තා ඇහුවා. මම ඔළුව වෙනුවා. තාත්තා දිග හුස්මක් කැරලා මෙහෙම කිව්වා. ඕක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි පුතේ. මීට අවුරුදු 20කට කලින් ඔය වලව්වේ හිටපු මුරකාරයා රෑක ගෙදර යනකොට වාහනයක හැප්පිලා මැරුණා. එයා මැරුණෙත් ඔය ගේට්ටුව ගාවදීමයි. එදා ඉඳන් ඔය පාරේ රෑට යන බයික් කාරයන්ට, වීල් කාරයන්ට ඔය මිනිස්සයා පෙනෙනවා. සමහරුන්ගේ බයික් වල නැගලා ටික දුරක් යනවා. හැබැයි ඔය වලව්ව පහු කරනකොටම අතුරුදහන් වෙනවා. එදා රෑ මට නිින්ද ගියේ නැහැ. උණත් ගත්තා. පහුවදා උදේ මම බයික් එක බලන්න එළියට ගියා. බයික් එකේ පිටිපස්සේ සීට් එකේ මඩ තැවරුණු අඩි සලකුණක් තිබුණා. ඒ මඩවල තිබුණේ අමුතුම පිල්ලි ගඳක්. ඒ වගේම මගේ ජැකට් එකේ උරහිස හරියේ අයිස් කැටයක් තියලා වගේ ලොකු තෙත පැල්ලමක් තිබුණා. අදටත් මම ඒ පාරේ රෑට යන්නේ නැහැ. අත්‍යවශ්‍යම වුණොත් තව කෙනෙක් එක්ක මිසක් තනියම නම් යන්නෙම නැහැ. ඒ අద్භූත මගයාගේ සීතල අතේ ස්පර්ශය අදටත් මගේ උරහිසට දැනෙනවා වගේ මට හිතෙනවා. සමහර දේවල් තියෙනවා විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි. ඒත් අපේ ඇස්පනා පිටම සිද්ධ වෙන. මේකත් ඒ වගේ අත්දැකීමක්.